to gadget room LK ඉතින් ගොඩ කාලෙකින් අද වීඩියෝ එකක් කරන්න ආවා. ඉතින් අද unboxing වීඩියෝ එකක්. අද unbox කරන්නේ මෙන්න මේ box එක. ඉතින් මේක ටිකක් බර box එකක්. මේකේ තියෙන්නේ monitor arm එකක්. ඉතින් මේක ගහලා තියෙනවා monitor arm mount කියලා. ඉතින් මේකේ LG කියන brand එකේ budget monitor arm එකක්. ඉතින් මම දැකපු විදිහට මේක premium look එකක් තියෙන monitor arm එකක්. ඉතින් මේකේ ස්පෙක්ස් ටිකක් විතර ගහලා තියෙනවා. මේකේ අඟල් 10කට 30ක් අතර monitor එකක් හදන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම කිලෝ 2ක් 9ක් අතර බරක් මේක දරා ගන්න පුළුවන්. ඒ වගේම මේක හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙන එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මේකේ අන්බොක්ස් එකට. මේකේ මේ පැත්තෙන් තමයි අන්බොක්ස් කරන්න තියෙන්නේ. ටිකක් බර බොක්ස් එකක් මේක. මේකේ මුලින්ම අපිට බලා ගන්න පුළුවන් paper works තියෙනවා. ඉතින් මේකේ තියෙනවා install කරන විදිය. ඊට පස්සේ මේ box එක පැත්තක තියාගෙන අපි බලමු එකින් එක මොනවද තියෙන්නේ කියලා. මුලින්ම මේකේ මේක මොමන්ට් කරගන්න තියෙන ස්ක්‍රූ ටිකක් මේකේ මම හිතන්නේ ඇවිල්ලා තියෙන ඇන්ටි ටිකක් එක්කම මේක දිහා පැත්තකින් ඊළඟට මේ තියෙන්නේ ටේබල් එකට මවුන්ට් කරන එක. ඊළඟට ටේබල් එකේම යට පැත්තට සයිඩ් එක මේ විදිහට සෙට් කරගන්න ඇත්තේ මම හිතන්නේ. මේක ගොඩක් ප්‍රීමියම් ලුක් එකක් තියෙන හොඳ යකඩ වගේ මම හිතන්නේ. මේක නම් මෙටල් එකක්. ඊළඟට මේ විදිහට තියෙනවා monitor arm එක. මේ තියෙන්නේ monitor එක set වෙන කෑල්ල. මේකත් හොඳ high යකඩෙන් වගේ හදලා තියෙන. ඒ වගේම මේ monitor arm එකත් හොඳ premium look එකක් තියෙන එකක් කියලා කියන්න පුළුවන්. මේ තියෙන්නේ cable manage කරන තැන. ඇත්තටම ගොඩක් ඔයාලට පේන ඇති ගොඩක් quality එකක් මේගොල්ලෝ මේක build කරලා තියෙනවා. ඒ වගේම මේකත් එක තව හම් වෙනවා මේ කෑල්ල මම හිතන්නේ මේකත් ටේබල් එකට මවුන්ට් කරන සෙට් එකේම කෑල්ලක්. ඊට පස්සේ අපිට මේ කෑල්ල හම්බෙලා තියෙනවා. මේකත් මේ විදිහට සෙට් කරන්න තමයි හිතන්නේ. මුන්ට සෙට් කරගන්න. ඇත්තටම ගොඩක් මේකත් හදලා තියෙන්නේ මෙටල් වගේ එකකින්. මේවලට එන ඇති සද්දේ මේක තමයි ගොඩක් හයි අයි මේක බරයි. ඒ වගේම ඔයාලට මම කලින් කිව්වා වගේ බොක්ස් එකක් ගොඩක් බරට කෙල්පේ මේකේ බර බොල් ටිකක් තියෙන්නේ. ඔන්න ඒ ටික තමයි අපිට මේකේ බොක්ස් එකත් එක්ක හම්බෙන්නේ. අපි බලමු මේක සෙටප් කරගන්නේ කොහොමද කියලා දැන්. මම හිතනවා ඔයාලට මගේ ඩෙස්ක් එක පේනවා ඇති කියලා. මේ තියෙන මගේ ඩෙස්ක් එක මම මෙතෙන්ට තමයි මේක සෙටප් කරගන්න හිතන්නේ. දැන් විදිහට මේක සෙට් කරලා ඉන්න මේ විදිහට මෙතන ලබවන්න තියෙනවා. මේකේ මේ පැත්තේ ඔයාලට පේන නැති මේ රබර් බිට් තියෙනවා හොඳට ඩෙස්ක් එකට බදලා අල්ලගෙන. ඒ වගේම ඩෙස්ක් එකට කිසිම මානියක් දෙන්නේ නැති වෙන විදිහට තමයි මේගොල්ලෝ හදලා දෙන්නේ. මේ විදිහට දෙන්නේ. ඊළඟට මේක දෙන්නේ යටින් හයි කරගන්න මේකේ. ඉතින් අපිට අවශ්‍ය ගානට දාගත්තට පස්සේ මේක කරකවලා බදලා ගන්න තියෙනවා. මම හිතනවා ඔයගොල්ලන්ට මේක පේන නැති කියලා. මෙන්න මේ විදිහට තමයි යටින් මේක තියලා තද කරගන්න තියෙන්නේ. මේක කරකවලා මේ විදිහට තද කරගත්තම මේක හොඳට මේ විදිහට solid විදිහට මේක තද වෙලා තියෙනවා. ටේබල් එකට තද වෙලා ගොඩක් හොඳට තියෙනවා. බය වෙන කිසිම හේතුවක් නැහැ කියන. අපි බලමු ඊළඟ කැල කොහොමද සෙට් කරගන්නේ කියලා. ඊළඟට මෙන්න මේ විදිහට ආම් එක තද කරලා වස ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ කෑල්ල ඊළඟ ආම් එක මේකත් මෙන්න මේ විදිහට තද කරාම ගානට සෙට් වෙනවා. ඊළඟට අපිට දීලා තියෙන අර ස්ක්‍රූ එක අරගෙන තද කරගෙන තියෙන අතන තියෙන නට් එක සයිඩ් එකේ මෙන්න මේ විදිහට තද කරාට පස්සේ මේක ගොඩක් සොලිඩ් විදිහට තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හයියි මේක. සාමාන්‍යයෙන් කිලෝ
ගානක මොන්ටරයක් දරා ගන්න පුළුවන් තත්ත්වයට තමයි මේක හදලා තියෙන්නේ. අපි බලමු ඊළඟට කොහොමද කරගන්නේ කියලා. හොඳයි ඊළඟට අපිට තියෙන්නේ මෙන්න විදිහට මොන්ටරේ මවුන්ට් කරගන්න. ඉතින් මේකට ඇන 4ක් හම්බ වෙනවා සයිස් දෙකකින්. ඒ වගේම ඔෂර් 4කුත් හම්බ වෙනවා. මෙන්න විදිහට සෙට් කරගන්න තියෙන මොන්ටරේ ගානටම සෙට් වෙනවා. ඉතින් ගොඩක් සොලිඩ් විදිහට මේක සෙට් වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි කේබල් ටික මැනේජ් කරගන්න තියෙන්නේ මෙතනින්. ඒකට ඔයාලට පේනවා ඇති ටේබල් එකේම කොටසක් විදිහට මේක ගොඩක් තදින් මේක රබර් ග්‍රිප් එකකුත් යට තියෙන නිසා ගොඩක් තදින්ම මේක ටේබල් එකට සෙට් වෙලා තියෙනවා මවුන්ට් වෙලා තියෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි මොන්ටර් එක සෙට් කරගත්තට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට දැන් මොන්ටර් එක සෙට් වෙනවා මොන්ටරේ තියෙන්නේ. ඉතින් ඔයාලට ඕන විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේකට කරවන්න පුළුවන්. මේක ගන්න පුළුවන්. මොන විදිහට ඉතින් මේක පාස් කරන්න පුළුවන්. මේක පාස් කරන්න පුළුවන්. තමන්ට කැමති විදිහට ඇඩ්ජස්ට් කරගෙන තමන්ට කැමති දේවල් ලස්සනට කරන්න පුළුවන් මේ දී මොන්ටරය මම අදගත්තා. ඉතින් මගේ ගොඩ කාලේ ඉඳලා තිබිච්ච ආසාවක් තමයි මේක. ඉතින් ඒක මේ විදිහට සැබෑ වුණා. ඉතින් වීඩියෝ එකත් එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. තවත් ඉතින් මේ වගේම ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා ඉන්න. ඉතින් මතකද මගේ channel එක subscribe කරන්න. ඒ වගේම Facebook එකේ Telegram එකේ follow කරන්න. TikTok එකේ Instagram එකේ follow කරන්න. ඉතින් thank you හැම දිනකටම